සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. God Paradise දෙවියන්ගේ පාරදීස YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක කරන්න හිතුවේ 12 වෙනි මාසේ 12 වෙනිදා. ඒ කියන්නේ 12/12 පෝර්ටල් එක එනවා ඉතින් ළඟම. ඉතින් ඒ සම්බන්ධව තමයි වීඩියෝ එක කරන්නේ. ඒ දවසේදී ඔයා පේස් කරන්න ඕන විදිහ මොනවද, ඔයා ඉන්න ඕන විදිහ සහ කරන්න ඕන ප්‍රාර්ථනා මොනවද කියන එකත් එක්ක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් කියන්න ඕනේ මේ අද ඇවිල්ලා මේ වීඩියෝ එක කරනකොට 2025යි 12යි 7. ඒ කියන්නේ දෙසැම්බර් 7 වෙනි දිනේ තමයි මේ ගත වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරද්දි මේ වීඩියෝ එක අද දවසේම අප්ලෝඩ් වෙනවා. ඉතින් කියන්න ඕනේ මේ කාලය තුළ ගිය කාලය තුළ ආපදා තත්වයක් ඇති වුණා ලංකාවේ. ඉතින් ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී වේවා, සැනසීම සතුට ප්‍රීතිය මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේම මියගිය හැමෝටමත් ලංකාවේ මේ ව්‍යසනය පිටරට තියෙනවා. ඉතින් මේ මුළු ලෝකයේම මේ ආපදා තත්වයෙන් මියගියපු හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ වැස්ස හැමෝටම සුබ නෑ. වැස්ස හැමෝටම සතුටු නෑ. වැස්සට ඒ කියන්නේ මේ ජලයට කල නොහැකක් නෑ. ඒ කියන්නේ කරන්න බැරි දෙයක් නෑ. මේ ජලය මහා සාගරය, ඒ වගේම වැස්ස කියන වැස්සෙන් චූටි වතුර බිඳුවෙන් තමයි මේ දේවල් එකතු වෙලා මහා ජල ගඳක් විදියට හැදෙන්නේ. ඉතින් වැස්ස හැමෝටම සුන්දර නෑ කියලා කියන්න ඕනේ. ඉතින් මට පර්සනල් මගේ WhatsApp නම්බර එකකට හැමෝම මා ගැන හොයලා බැලුවා. මගේ ආදරණීය මේ channel එකේ ආදරණීය මේ විශ්වයේ ආදරණීය සහෝදර සහෝදරියන්, විශ්වයේ දරුවන් හැමෝම. ඉතින් එයාලට හැමෝටම මම ගොඩාක් පින්, ගොඩාක් ස්තුතියි හොයලා බැලුවාට කියලා. මම හැමෝටම ආදරයෙන් මේ අවස්ථාවේ කෘතඥ පූර්වකව පළ කරනවා, ගෞරවයෙන් පළ කරනවා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි කියලා. ගොඩාක් පින්. ඉතින් එහෙනම් සෝබාදහම අපිට මිනිසුන්ගේ ජීවිතවල ගොඩාක් පාඩම් උගන්වුවා. මිනිස්සුන්ට මනුස්සත්වය කියන දේ මතක් කර දුන්නා. මේක හරි අපි හැමෝටම මේ ලෝකේ ලංකාවේ හැමෝටම ලොකු පාඩමක් උගන්වුවා. ඒ තමයි සෝබාදහම. මම එක තැනක දැක්ක අවස්ථාවල් තමයි, එක තැනක විතරක් නෙමෙයි, මීට කලින් සුනාමි අවස්ථාවල් ලැබිලා තියෙනවා. මීට කලින් මේ ගම් වතුර වගේ වැස්සෙන් ආපදා තත්ත්වයක් නැති වෙලා තියෙනවා. භූකම්පන වෙලා තියෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකම විවිධ මේ ස්වභාවික විපත් අනතුරු ඔස්සේ මම දැකපු එකම එක පරම සත්‍යයක් තමයි අපේ බුදුන් වහන්සේගේ පිරිරුව පවා, උන්වහන්සේගේ එම ස්ථානවල එම පිරිරුවට කිසිම හානියක් සිදුවේ නැති එක. ඉතින් ඒක මේ සෝබාදහම අවනත වෙලා තියෙන සම්බුද්ධ දහමට, ඒ කියන්නේ බුදුන් වහන්සේට අවනත භාවය තියෙනවා. එපමණයි බුදුන් වහන්සේට පමණයි අවනත වීම කියලා මම දැක්කා. දුටුවා. ඔයාලා සෝෂල් මීඩියා හරහා ඒවා දකින්න නැති කියලා හිතනවා. ඉතින් තවත් බුද්ධාලම්බන ප්‍රීතිය, බුදුන් වහන්සේගේ ධර්මය ගැන සත්‍යතාවය, ඒ වගේම අපේ ඇඟවල් වල තියෙන හිරිකඩු, ඒ කියන්නේ අපේ ඇඟේ ශරීරයට ඒක දැනුණා කියන එක තමයි මම දැක්ක එකම දේ. ඉතින් ඒක තමයි පරම සත්‍ය නේද? අපේ බුදුන් වහන්සේගේ බුදු පිරිරුවටවත් කිසිදු හානියක් නොවීම. ඉතින් සාදු කියලා තමයි මම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අපිත් මේ සෝබාදහමට මහ පොළවට ආදරය කරන්න ගමු. මේ සෝබාදහම ගස්වැල් වලට සතා සිව්පාවට ආදරය කරන්න ගමු. අපි නැවත මනුෂ්‍යත්වයේ ගොඩනගා ගමු. මේක ව්‍යසනයක් වලට විතරක්ම නෙවෙයි, ව්‍යසනයක් ඇතිවීම සඳහාම මේ මනුෂ්‍යත්වය කියන එක නැති වී ගිය මරුණු මනුෂ්‍යත්වය උඩට ගන්න එපා. මෙතනින් පස්සේ හැමදාමත් මිනිස්සුව සමගියෙන් ඉමු. ಜಾති ආගම් කුල මල ભેදයක් නැතුව, පස්ස පාට ભેදයක් නැතුව නේ අපේ මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව, ඉස්ලාම්, බෞද්ධ මේ හැමෝම අපි එකතු වෙලා
අපේ ආගම් මට්ටමින් අපි අපිටම සරණක් වුණානේ. රටේ ජනාධිපති කෙනෙක් කරන කල් හිටියේ නෑ. කවුරුත් මැති ඇමතිවර කෙනෙක් කෙනකල් කරන කල් හිටියේ නෑ. අපි මිනිස්සුන්ටම පිහිටුණා. අපේ මිනිස්සු නැතුව වෙන කවුද පිහිට වෙන්නේ? ඉතින් මම හරීම පුදුමාකාර විදිහට ඒ ගුණාත්මක භවය අපේ දරුවන් විශේෂයෙන්ම පිරිමි දරුවන් නේද? පොඩි තරුණ දරුවන් කොච්චර මිනිස්සුන්ට උදව් කළාදනේ. එක වේලක්වත් බඩගින්න තියන්නේ නැතුව උත්සාහ ගත්තා. ඒ අය ඒවට දාන මානාදී කෑම පැකට් එක වතුර හැමදේම බෙදන්න ගත්තා. ඉතින් ඉදුම් හිටු මම දැක්ක එක තැනක වලං හිටම් බෙදුවා මැටි වලං. ඉතින් මැටි වලං හදන්න මේ මිනිස්සු කොච්චර දුක් විඳනවදනේ. ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මැටි වලං පවා දෙනවා කියන්නේ දානයක් වශයෙන්. ඒ මිනිස්සුන්ට සංසාරේ කවදාවත් කිසිම දෙයක් අහිමි වෙන එකක් නැහැ. මොකද දාණය තමයි අපි කලින් ඉස්සරහට දාන්න ඕනේ. අද අපිට දෙයක් අහිමි වෙන්නේ ඇයි? අහිමි වෙලා තියෙන්නේ ඇයි? ඒ පෙර සංසාරයේ දන් දීපු නැති නිසාය. ඉතින් ඒ නිසා අපේ මේ මනුෂ්‍යත්වය කියන දේ අපිට මිනිස්සු උගන්වුවා. සබාධම උගන්වුවා මිනිස්සුන්ට. ඉතින් අපි මිනිස්සුන්ට සතුන්ට වගේම අපි අපිටම වගේම අපේ සබාධමට ගහකොළ වලට ආදරය කරන්න ගමු. පරිසරයත් එක්ක කතා කරමු. ගස්වැල් එක්ක කතා කරමු. ඔයාලා දුකින් ඉන්න එපා කිසිම අවස්ථාවකවත්. එයාලා ඔයාලට පිහිටට ඉන්නවා. හරි මේ ගස් වැල් වලට අපි යවට අපිට පේන හැම දෙයකටම සියුම් සංඛ්‍යාත තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයත් එක්ක කතා කරන්න, ඔයාලගේ හිතේ තියෙන දේවල් එයාලත් එක්ක කියන්න. ඔයාලට පිහිටක් වෙනවා. මේක මම අත්දැකපු දෙයක්. මට මේ දේවල් කලින් දකින්න, මේ දේවල් කරන්න කලින් මම අත්දැකපු දෙයක්. ඉතින් අපේ සබාධමත් එක්ක ඉන්න, මේ විශ්වත් එක්ක ඉන්න නිරතුරුම ඔයාලගේ ධනාත්මක සිතුවිලි විශ්වයට මුදා හරින්න. ඉතින් ඔයාලා එකිනෙකාට ගරු කරගන්න. මොකක් හරි ඔයාගේ නෑදෑයෙක් වෙන්න ඕනේ නැහැ. ඔයාගේ හිතවතෙක් යාළුවෙක් වෙන්න ඕනේ නැහැ. ඒ අයව කොහේ හරි පිහිට වෙන්න. බස් එකක වුණත්, බස් හෝල්ට් එකක වුණත් නේ වාසස්ථානයක ඔයා දුර ගමනක් ගියත් ඔයා අඳුරන්නේ නැහැ තමයි. අඩුම ඔයාගේ පිහිටත්වයේ මානසික ගුණාංග ඇති කරගන්න. ඔයාගේ දරුවන්ට ළමයින්ට ඒ දේවල් කියලා දෙන්න. ඇත්තටම අපේ ඉස්කෝලේ පොතපතේ විතරක් නෙමෙයි මේ ඉස්කෝලෙන් දැනුම එන්න ඕනේ සමාජයට. සමාජයේ කොහොමද මිනිස්සුන්ට මේ මනුෂ්‍ය ගුණධර්ම ඇති කරගන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකයේ ආයුෂ රැකෙන්නේ නේ. තමන්ගේ වර්ණය, තමන්ගේ දේපල, මේ සබාධම මේ ජීවය රැකෙන්නේ අපේ මනුසත්වය උසස් වුණොත් විතරයි. අපි එකිනෙකාට ගරු කරගෙනනේ අර තව කෙනෙක් දැම්මා වීඩියෝ එකකට ඒකට බයින්නවත් තව මිනිස්සෙගේ වැරද්දක් බනින්න නෙවෙයි. බනින්න නෙවෙයි. අපි දැනගන්න ඕනේ අපි අපිටම ඇඟිලි දික් කරගන්න තව කෙනෙකුට වැඩිය. නේ තව කෙනෙක්ට දෙයක් දික් කරගන්නවට වඩා අපි අපිටම මානසික ගුණාංග අපි අපේම දේවල් හොයාගෙන අපේ අඩුපාඩු හදාගත්තොත් මේ මුළු ලංකාවම මුළු ලෝකයකම වැජෙමෙන දින හරි ඉක්මනින් ළඟා වෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේදී වල චූටි කාලයෙන් ඉඩක් ගත්තා. ඉතින් මේ දේ කියන්න ඕන නිසා ඉතින් අපි අවසාන වශයෙන් අපි අපිටම ආදරය කරනවා වගේම ඊටත් එහා සබාධමත් එක්ක ඉමු හැමදාම. ඒ වගේම මිනිස්සුන්ට ගරු කරමු, ආදරය කරමු, ආදරය කරුණාව මෛත්‍රිය පතුරමු මිනිස්සුන්ට වගේම මේ විශ්වයට සබාධමට ගහකොළ වලට සතා සිව්පාවන්ට අපි යාලව ආදරෙන් බලාගමු හැමදාකම. මේ නිහතමානී ආදරය කරුණාව මෛත්‍රී ගුණය හැමදාම අපි ජීවතුන් අතර සිටින තාක් කල්ම තියාගමු. මේ ලෝකේ පවතින තාක් කල් තියාගමු කියන උතුම් කාරුණික ඉල්ලීමත් එක්ක ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට පර්සනල් රීඩින් ගන්න අවශ්‍ය නම් 0702223647 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාලා විස්තර ලබා ගන්න පුළුවන් ඔයාලා ආදරය ගැන හැමදේම. ඉතින් ඒ වගේම මට කියන්න ඕනේ ගරදෙවි මැදුර පිරිසකර කිරීමට තව චුට්ටක් පරක් වෙනවා. ඉතින් ඔබෝදනකින් අපි ඒකේ වැඩ කටයුතු උතුම් මැදුර වැඩ කටයුතු ආරම්භ කරන්න හිතේ තියාගෙන ඉන්නවා. හිතේ නෙවෙයි පොඩ්ඩක් ඒ අයගේ ප්‍රමාද වීමක් තමයි තියෙන්නේ. ඉතින් අපි ආයෙත් පොඩ්ඩක් කාලය දීලා තියෙනවා. මොකද පේවීමේ වැඩ කටයුතු එහෙම කරන්න ඕන නිසා. ඉතින් ඔයාලට කැමති නම් දෙතුන් දෙනෙක් මෙලලා තිබ්බා. තව ඒ මැදුර පිළිසකර කිරීම සඳහා පඳුරු දායකත්වය ලබා දෙන්න බෑද කියලා. ඉතින් තාම පුළුවන්. ඔයාලා කැමති නම් රුපියල් 100 ඉඳන් දායකත්වය ලබා දීම පුළුවන්. මොකද ඔයාගේ පුංචි පඳුරු මුදල මේ උතුම් ගණදෙවියන් සඳහා හෝ මැදුර පිළිසකර කිරීම සඳහා ලොකු දායකත්වයක් ලොකු පිනක් සිද්ධ වෙන නිසා. ඉතින් WhatsApp මැසේජ් එකක් දාලා ඒ විස්තරات අරගෙන ඔයාලට කැමති පඳුරු ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු.
මේ වීඩියෝ එක කරන්න හිතේ තියාගෙන ඉන්නේ මම 12 වෙනි මාසයේ කියන්නේ තව නොබෝ දිනකින් දවස් 5කින් විතරනේ දවස් 4-5කින් විතර මේ ලැබෙන 12 වෙනි දවසේ 12 වෙනි මාසේ මේ අවසාන මාසේනේ 2025 අවසාන එන්ඩ් එකේ 12/12 පෝර්ටල් එකට කරන්න ඕනේ මොනවද කියන එක. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලා 12 වෙනි මාසේ 12 වෙනිදාට ඔයාලා ගොඩාක් නිහතමානී වෙන්න ඕනේ. එදාට විතරක් නෙවෙයි හැමදාටම. නමුත් ඔයාලා එදායේ දවස ගොඩාක් කරුණාවන්තව ගත කරන්න ඕනේ. ඔයා 12 වෙනිදාට මේ මාසේ 12 වෙනිදාට අනිවාර්යයෙන්ම පින් අතේ වැඩක් කළ යුතුයි. ඒ කියන්නේ ඔයා එක්ක සතෙකුට උයලා කන්න දෙනවා. අර බලු කපුට දාන්නේ දෙනවා කියනවාද දන්නවද? සත්තුන්ට කියන කපුටොන්ට, සත්වයන්ට, කුරුල්ලොන්ට, මාළුවොන්ට ඒ වගේ කෑම දානවා නම් ඔයාලම වෙනම අර ඉස්සර අපේ අම්මලා කිව්වේ බලු කපුට දාන උයද්දි එළියේ උයන්න ඕනේ. අන්න ඒ විදිහට එළියේ උයලා 12 වෙනිදාට දානයක් දෙන්න ඕනේ. ඔයාලා ඒ වගේම ඊට අමතරව සමහර අනිත් අයට, ඒ කියන්නේ කැමති අයට එහෙම කරන්න පුළුවන්. අනිවාර්යෙන් දෙන්න. ඒ වගේම 12 වෙනිදාට කාට හරි ඒ කියන්නේ වැඩිහිටි කෙනෙකුට සමහරට වැඩිහිටි නිවාසයක් වෙන්න පුළුවන්, නැත්නම් පාරේ ඉන්න යාචකයෙක් කෙනෙක්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයසක සීයා කෙනෙක්ට, වයසක ආච්චි කෙනෙක්ට ඔයාගේ අතින් ආහාර උයලා, ඒ කියන්නේ බත් එකක් ඔයාම පිසූ බත් එකක් වෙන්න ඕනේ. ආහාර උයලා දෙන්න ඕනේ. බත් පැකට් එකක් හෝ ඊට වැඩිය කැමති ප්‍රමාණයක් දිය යුතුයි. අනිවාර්යෙන් මම එකකට සීමා කරනවා. ඉතින් ඒ වගේම ඔයාට තව දෙන්න පුළුවන් කාට හරි අසරණ කෙනෙකුට ඇඳුමක්, පැළඳුමක්, මොකක් හරි ආස කරන දෙයක්. හැබැයි ඔයා ආස කරන දෙයක්. දැන් කෑම ආහාර පමණක් නෙවෙයි. ඔයාත් ආස කරන දෙයක්. දැන් ඔයා ගෑනු ළමෙක් නම් සාමාන්‍යයෙන් මේකප් කරන බඩු වගේ, ඔය කියුටස් එකක්, ලිප්ස්ටික් ටිකක් නේද, අර ෆවුන්ඩේෂන් ඒ වගේ දේවල් තියෙනවනේ පොඩක් ඔය ගෑනු ළමයි පාවිච්චි කරන. ඊට අමතරව සනීප ආරක්ෂාව සඳහා ඒ වගේ ඔයාට අඳුරන්න ඕනේ නැහැ මෙහෙමයි ආපදා තත්වයේම දුන්නා කියලා නෙවෙයි. හරි, ඒ ආපදා තත්වයක් ඇති වෙච්ච අය ඉන්නේ. ඒ අයට හරි කාට හරි හැබැයි 12 වෙනිදාට ඔයාගේ අතින් කාට හරි ඔයාගේ අවට ඉන්න ඔයාගේ ගමේ, එතකොට ඔයාගේ ගෙදර අවසල්වාසී කෙනෙක් වෙන්න පුළුවන් මේ කෙනා. අර විදිහට කාට හරි ඔයා දෙන්න ඕනේ. ඒ විදිහට පුංචි තෑග්ගක් ඔයාලා ආස දෙයක් තමයි දෙන්නේ. හැබැයි ඒ වගේ කරන්න සමහර අයට සපත්තු දෙන්න පුළුවන්, බාට දෙකක් අරගෙන දෙන්න පුළුවන්. අලුත් දෙයක් හොඳේ. තමන් පාවිච්චි කරපු දේවල් නෙවෙයි, පාවිච්චි කරපු නැති අලුත් දෙයක් දෙන්න පුළුවන්. ඔයා එදා පින්කාර දවසක් කරගන්න ඕනේ. ඒ වගේම පුළුවන් නම් ඔයාට 12 වෙනිදාට පන්සල් යන්න අවස්ථාවක් තියෙනවා. හෝ ඔයා ආගමික කෙනෙක් නම්, බෞද්ධ ආගමේ නම් ඔයා අනිවාර්යෙන් ගෙදර හරි පහන තියන්න. ඔයා බොයි කෙනෙක්, පිරිමි කෙනෙක් වේවා, ගැහණු කෙනෙක් වේවා, පහන තියන්න. පහන තිබ්බට වැඩක් නැහැ. ඔයා පන්සිල් ගන්න. කියන්නේ වඳින්න ගාථා කියලා, බුදුන් නම් බුදුන් වඳින්න ගාථා කියලා. ඔයා ක්‍රිස්තුන් දෙවියෝ අදහන කෙනෙක් නම් ක්‍රිස්තු දෙවියන්ට යාචනා කරන්න. පුළුවන් නම් පන්සලකට යන්න, බෞද්ධ අය පල්ලියකට යන්න, ක්‍රිස්තියන් අය වගේ ආගමික තියෙන ඉස්ලාම්ද කියන්නේ ඔයාලගේ ආගමට ගරුත්වයක් විදිහට ඔයාලා එදාට එක්ක උදෑසන කරන්න පුළුවන්, නැත්නම් මේක හවස කරන්න පුළුවන්. ආගමික වතාවත් වල වෙදෙන්න පුළුවන් නම් පන්සලකට ගිහිල්ලා බෝධින් වහන්සේට පැන්වක් කරන්න පුළුවන් නම් එදාට ගොඩාක් හොඳයි. ඔයාලා එදා ගොඩාක් පිනෙන් පුරව ගන්නවා වගේම හිත නිහතමානී ආදරේ, කරුණාව, මෛත්‍රියෙන් පුරවා ගන්න ඕනේ. ඒක තමයි මුලින්ම කියන්න ඕනේ. මොකද ඉදිරියට එන විපත් වලින් ඔයාව ආරක්ෂා වෙන්න ලොකු දවසක් තමයි මේ 12/12 පෝර්ටල් එක කියන්නේ. සමහර විට ඉදිරියට එන විපත් කිව්වහම ස්වභාවික විපත්ම නෙවෙයි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම්, ඔයාලගේ ජීවිතේ කරදර තියෙනවා නම්, ඒ ජීවිතේ කරදර ප්‍රශ්න නැති වේවා, දුරු වේවා කියලා හිතේ තියාගෙන ඔයාලට මේ පින් කර්ම, මේ ආගමික වතාවත් වල දෙන්න පුළුවන්. එදාට ඔයා ගොඩාක් ගුණගරුක වෙන, සමහරට ඔයා ආදරය කරන කෙනා එක්ක තරහ වෙලා ඉන්න පුළුවන්. සමහරට ඔයාට හතුරුකම් කරපු කෙනාට හරි වෛරයක් හිතේ ඇති වෙලා, හෝ ගොඩාක් කල් තිබ්බ ප්‍රශ්නයක් හරි හිතේ වද දෙනවනම් ඒවා සිතුවිලි නිදහස් කරලා එයාට මෛත්‍රී කරන්න, මෛත්‍රී භාවනාව කරන්න. ඔයා එදා රාත්‍රියට හෝ මේ මම ඔයාලට මේ ප්‍රාර්ථනාවක් නැත්තම් සුබ වෙලාවන් දෙන්නම් වීඩියෝ එකේ අවසානට දාන්නම්. ඒ සුබ වෙලාව ඔයාලා සුබ කටයුත්තක් කරනවා නම් 12/12 දවසේ පුරාවටම ඔයාලට පහසු ආකාරයටයි මම ගොඩාක් ටයිම් දීලා තියෙනවා, වෙලාවල් දීලා තියෙනවා, කාලය දීලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ අවසානට ප්‍රාර්ථනාවන් ඉටු වෙන කාල වේලාවන් කියලා දාලා තියෙනවා. අනිවාර්යෙන් මේ වෙලාවල් ටික ලියා ගන්න.
නැත්තම් මේකේ මේ වීඩියෝ එකේ ප්ලේ වෙනකොට ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන ඒක තියාගන්න. ඒ වෙලාවල් වලට තමයි ඔයාලගේ ප්‍රාර්ථනාවන් ඒ වගේ මේ පින් කටයුතු වලට සිදු කරන්න සමහර විටක ඔයාලා උයන්න හරි ගන්න. ඒ වෙලාවට මං කියවනේ ওই ටයිම් වල ඒ යොදා ගන්න පුළුවන් ඒ පින් අතේ වැඩවල වලට කෙනෙක්ට කියන්න පුළුවන් මේවට වෙලාවක් නැහැ, පිනක් කරන්න වෙලාවක් නැහැ. ඒක තමයි. ඒ වුණාට එදා දවසේ පුළුවන් නම් ඒ වෙලාවට කරන්නකෝ. ඒක කියන්නේ හේතුවක් හින්දා. හරි. ඉතින් මේක විශේෂ දවසක්නේ. ඒකයි. ඉතින් ඒ හින්දා ඔය ටික අනිවාර්යෙන් කරන්න. ඉතින් ඊළඟට තමයි එතකොට මම තව ස්ටෙප් කියනවා ඔයාලට මේ 12 කරන්න ඕන වෙලාව. ඒ වගේම 12ට ඒ කියන්නේ දවල් 12ට හෝ අර මම දෙන ලිස්ට් එකේ කුමන වෙලාවකට හෝ ඔයාට මේ මම කියනවා ජා එකක් හදාගන්න විදිහ ඒක මම අවසානට කියන්නම්. ඊට කලින් පොඩි ස්ටෙප් ෆේවරට් දේවල් කියලා ඉන්නවා. හරි? හරි. එතකොට කියන්න ඕනේ ඊළඟ දේ තමයි ඔයාගේ සිත බලවත් කරගන්න සහ බලවත් වෙන දවසක්. එතකොට විශ්වය ඔයා උදේ නැගිටින වෙලාව පාන්දර 4ද පාන්දර 5ද උදෑසන 6ද 7ද කියමුකෝ. එතකොට ඔයා යුනිවර්ස් එකට ප්‍රාර්ථනාවක් කරගෙනම නැගිටින්න ඇඳින් දවසට හරි සුබ වෙන්න ඔයා ධනාත්මක සිතුවිල්ලක් හිතා ගන්න ඕනේ. එක්කෝ අද දවස සුබ වේවා හරි කියලා මොකක් හරි ඔයාට ජීවිතේ වැදගත් වෙන සිතුවිල්ලක් හිතේ තියාගෙන ඇඳින් දකුණු කකුල තියලා බිමට බහින්න. මොකද ඒක ඔයා ජීවිතේ මුළු ඒ දවස විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙම මේක ඔයාගේ ජීවිතේට සුබ දේවල් වාසනාව ගලාගෙන එනවා. මොකද අපි මේ විශ්වයට දැන් අපිට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා ලංකාවේ මිනිස්සුන්ට. ඉතින් ඒ හින්දා මේ ස්වභාවික විපත් වලින් දැන් ඉදිරියේදීත් මෙහෙම දේවල් වෙනවා කියලා නිවේදන නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි මේ හැම දෙයකටම සුබ දෙයක් ප්‍රාර්ථනා කරමු. මුළු විශ්වයටම ඔයාට පුළුවන් අහසේ දැන් අපි මේ 12 වෙනිදා උදා වෙනට ප්‍රථමයෙන් ඔයා නිදියා ගන්නේ නැති කෙනෙක් නම් සමහර විට වැඩක වෙනත් දෙන්න පුළුවන්, පිට රටක වුණත් එහෙම වෙන්න පුළුවන් නේ. ඔයාට හෙට දිනේට ඒ කියන්නේ හෙට 12 කියලා ඔයාලට 11 වෙනිදාම ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හෙටින් පස්සේ මගේ මිනිසුන්ට ලෝකයට මේ සියලු ලෝක මිනිසුන් සත්වයන්ටම යහපතක් මුදා වේවා කියලා ඔයාට විශ්වයේ තියෙනවා තරු සඳු තියෙන්න පුළුවන්. සඳු නැත්තම් තරු තියෙනවනේ. එහෙම නැත්තම් ඔයා වලාකුළු වලට කියන්න පුළුවන්, අහස දිහා බලලා කියන්න පුළුවන්. ඒ සිතුවිල්ල ඔයා යුනිවර්ස් එකට ප්‍රාර්ථනා කරන්න ඕනේ. මම කියන්නේ ඇයි ළමයි ඔයාලා මේ වීඩියෝ එකක් මම දාන වීඩියෝ එකක් යටින් ඇයි සුබ කමෙන්ට් යොදන්න කියන්නේ. විශ්වයට ස්තුති කරන්න, අඩුම විශ්වයටවත් ස්තුති කරන්න කියන්නේ ඇයි? ඔයාලගේ ජීවිතේට තමයි මේ දේවල්, මට නෙවෙයි. මගේ වීඩියෝ වලටවත් නෙමෙයි, මගේ වීඩියෝ එකේ මේ channel එකෙන් සල්ලි හම්බෙන්නේ නැහැ මට. අඩුම මට නෙවෙයි ඒවා. ඒ ඔයාලගේ ආශිර්වාද සිතුවිලි මට නෙවෙයි ඔයාලටයි එන්නේ. ඔයාලා මේ අන් අයට ඒ වගේම විශ්වයට ස්තුති කරනවා කියන්නේ, ඒ ආශිර්වාදාත්මක දේවල් පතනවා කියන්නේ ඔයාලට ගලාගෙන එනවා මේ දේවල්. ඒකයි මම කිව්වේ මේ 12 පටන් ඔයාට විශ්වයට කියන්න පුළුවන්, තරුවලට කියන්න පුළුවන් ඔයාගේ ජීවිතේට සුබ ප්‍රාර්ථනාවන් විශ්වයට මුදා හරින්න ඔයාලගේ ජීවිතේ පුදුමාකාර මිරකල් දේවල් ප්‍රාතිහාරයන් සිද්ධ වෙනවා කියලා මම ප්‍රොමිස් වෙනවා, පොරොන්දු වෙනවා. ඒක තමයි මුලින්ම කියන්න ඕනේ. ඉතින් එදා දවස තුළම ඔයා පොසිටිව් වයිබ් එකකින් ඉන්න ඕනේ. කවුරු කොහම ඔයාගේ ඉදිරියට ඇවිල්ලා නෙගටිව් දේවල් කිව්වත් එයාටත් උගන්වන්න. ඔයා නෑ එහෙම නෙවෙයි, ඔයාට හොඳක් වෙයි. නෑ මේ දේවල් ওই ප්‍රශ්න හැමදේම විසඳෙනවා. තව පුංචි කාලයක් ඉවසන්න. ඒ වගේ එයාලගේ හිත හදන්න පුළුවන්. ඔයාට කෙනෙක්ට හිත හදන්න පුළුවන්. අර ඒ දවස තුල අනිවාර්යෙන් එහෙම කරන්න. එතකොට ඒ වගේම ඔයා ආදරය කරනවා නම් ඔයාගේ ආදරණීයන්ට බැන්න නම් සමහරට ළමයිට බැන්න නම් ඔයා දෙමව්පියෝ වශයෙන් නැත්නම් දෙමව්පියෝගේ තුල ප්‍රශ්න තියෙනවා නම් මේ විවාහ ජීවිතවල අබසැමියන් අතර ප්‍රශ්න තියෙනවා නම් ඔයාලගේ පාර්ට්නර්ස්ලා අතර affairs වල ප්‍රශ්න තියෙනවා නම් ඊයට සමාව දෙන්න. එයාලා කරපු වැරදි වලට සමාව දීලා ඔයා එදාට යොදා ගන්න ඔයාලා මිත්‍ර වෙන. ඒ කියන්නේ අලුත් සම්බන්ධකම් මිතුරු කරන දවසක් විදිහට මේ 12 පෝටල් එක යොදා ගන්න. ආදරය, කරුණාව, මෛත්‍රිය බෙදා හරින්න මේ මුළු ලෝකෙටම ඔයාගේ ආදරය කරන කෙනාගේ පටම්, සත්වයාගේ පටම්. ඔයාලගේ ගෙදර ඉන්න ඇතිනේ ආදරණීය බව් පැටවු ඉන්නවා, පූස් පැටවු ඉන්නවා, ලේම් පැටවු ඉන්නවා, හා පැටවු ඉන්නවා. එයාලට ආදරේ කියනවා යන්න. ඒ වගේම ඔයාට තව විශේෂ දෙයක් කියනවා මේ 12 වෙනි මාසේ 12 වෙනිදාම
ඔයා මේ පෝටල් එක දවසේම මේ මම ප්‍රාර්ථනාවන් සිදු කරන ටයිම් දෙනවනේ. ඒ ටයිම් එකක් වෙලාවට ඔයාගේ පරිසරය, ඔයාගේ වත්තට යන්න. හරිද? ටයිම් ගොඩක් තියෙන නිසා ඔයාලට ගොඩාක් දේවල් ඒ දවසේ කරන්න පුළුවන්. හරි? සුබ දේවල්. ඉතින් ඔයා එයාගේ වත්තට ගිහිල්ලා ඔයා ආදරය කරන ගහක් අල්ලගන්න. ගහක් කියන්නේ මේක විහිළුවක් නෙමෙයි. මේක ඇත්ත කතාවක්. එයාට ඔයාගේ හැම දෙයක්ම කියන්න. ඔයාගේ ප්‍රාර්ථනාවක් කියන්නත් පුළුවන් ඒ ගහට. නැත්නම් ඔයා මොනවා හරි දෙයක් එයාට කියලා එයාව යාළු කරගන්න. ඔන්න ඒ ටයිම් එක. එතකොට ඔයාට එයා හැමදේම උදව් කරනවා. තේරුණාද? ඔයාට එයා හැමදේම උදව් කරා. ඔයාට ඕන දේවල් ලබා දෙයි. ඔන්න ඕම තමයි. දැන් අපිට ඉස්සර උදව් කරන්න කවුරුත් නැතුණාම ඔයාලට මතකද අපි අහලා තියෙනවා ඉස්සර දැන් ලියුම් නෑනේ. දැන් තමයි ෆෝන් තියෙන්නේ. ලියුම් මෑතක් වෙනකල්ම පණිවිඩ හුමාරුනේ ලියුම් වලින්. ඉස්සර පරවිය යොදාගත්තා. ගිරව් යොදාගත්තා. මේ සැලනිහිනියෝ යොදාගත්තා. පණිවිඩ කියන්න. නේද? ඒ වගේම අර හූවකින් පණිවිඩ කියන්නේ නේද? හුලගේ පා කරලා ඇරියා. ඒ වගේ දේවල් ගොඩාක් ගංගාවල පා කරලා ඇරියා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලත් මේ පැරණි ක්‍රම අත්හදා බලන්න. ඒ වගේම ඔයාලා ගහක් යාළු කරගන්න. ඔයාලා එක්ක මල් පැලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝස ගහක් වෙන්න පුළුවන්. කොහොඹ ගහක්, එක්කෝ මේ කොස් ගහක් වෙන්න පුළුවන්. නැත්නම් දෙහි ගහක් වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි ගහක් ඔයාව ආදරය කරන්න පටන් ගන්න. හැම ගහකටම ආදරය කරන්න, හැම පරිසරයකටම මල් හදන්න. ඔයාගේ ගෙදර මල් හදන්න. එදාට අනිවාර්යෙන් ගහක මල් පැල කරන්න. පොළවේ මල් පැල කරන්න. මේ පැලයක් හිටවන්න. ඉතින් ඒ වගේ මේ විශ්වයේ තියෙන සම්පත් මේ සබාදහමත් එක්ක ඔයා යාළු වෙන්න ඕනේ. ආදරය කරන්න ඕනේ. එතකොට ඔයාගේ මම කිව්වේ ගස් වලින් පණිවිඩ කියන්න පුළුවන්. ඔයාගේ ආදරෙන කෙනා ඔයත් එක්ක තරහ වෙලා ගොඩක් කල නම් ඔයාගේ ගෙදර වත්තේ තියෙන ගහක් යාළු කරගෙන ගස් වලට කියන්නේ මේ අතු වලට පණ තියෙනවා. සියුම් සංඛ්‍යාතට පණ තියෙනවා. සියුම් සංඛ්‍යාත තියෙනවා. මෙයාලට පණ තියෙනවා. එතකොට එයාට ගිහින් පණිවිඩයක් කියන්න මං ඔයාට ආදරේ කියලා. එතකොට විශ්වයට කියන්න, අහසේ වලාකුළකට කියන්න, තෝරාගෙන කියන්න. ඒ වලාකුළ පාවෙනකොට දකින්න ඔයා මේ පණිවිඩය එයාට ගිහින් ඉවරයි. ඉතින් එයා අනිවාර්යෙන් කියනවා වලාකුළට කියන්න මට එයාට පණියා හොඳින්ද කියලා කියන්න. එතකොට ඔයාට එක්ක සබාදහමෙන්ම එක්ක ඒ වලාකුළම ඔයාට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට ඒක කොහෙන් හරි එක්ක ඔයා මැසේජ් එකක් හරි දාන්න ඉඩ තියෙන. ඉතින් එයා පිළිබඳව කොහෙන් හරි තොරතුරක් ඔයාලට හොයලා දෙයි. ඉතින් ඒක තමයි මේ විශ්වයත් එක්ක මිනිස්සු බැඳෙනවා කියන්නේ. එයාලගෙන් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා කියන එක. එයාලා අපිට හරිම ආදරෙයි. එයාලා අපිට මතක් කරවනවා ලෝක සත්වයන්ගේ තියෙන වටිනාකම. හරි. අපි ඊළඟට කතා කරන්න මේ 12 පෝටල් එක දවසේ ඔයා කරන්න ඕනේ ඊළඟ ටෙප් එක තමයි ඔයා ධනාත්මක දේවල් ඔයාට මම අර අවසාන වීඩියෝ එකේ දාන ටයිම් වලට වගේ ප්‍රාර්ථනාවන් එකක් හෝ කිහිපයක්ම කරන්න පුළුවන්. ඔය මං කිව්වා දැන් සලකුණු තරුවලට සඳට සහ වලාකුළු අහසට එහෙම ඔයාලගේ ප්‍රාර්ථනාවන් කරන්න. ඉතින් ඒ වගේ ඔයාට පුළුවන් මේකට කහපාට A4 sheet එකක් සහ සුදු පාට A4 sheet එකක් යොදාගෙන ඔයාට දේවල් ලබා ගන්න දේවල් ලැබුණා වගේ යුනිවර්ස් එකට ඔයාට අවශ්‍ය දේ ලස්සන ධනාත්මක වැකියක් හදාගෙන ලියන්න. ඒ වගේම ඔයාට ප්‍රධානම දේ තමයි මම කියලා දෙන්න අද හදන්නේ ඒ කියන්නේ ජා එකක් ඒ කියන්නේ ප්‍රාර්ථනා විශ් ජා එකක් හදාගන්නේ කොහොමද කියන එක මම වීඩියෝ එකම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා මේක අවසානයේට බලන්න. එතකොට ඒ වගේම ඔයාගේ මම කියවනේ A4 sheet කහ පාට හෝ සුදු පාට කොළේ යොදාගෙන ඔයාට ඒක ලියුමක් විදිහට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඒකේ ලියුමක් විදිහට ලිව්වත් ඔයා වැකි විදිහට ලිව්වත් පොසිටිව් ඔයාට ලැබෙන ප්‍රාර්ථනාවන් තමන්ට ලැබුණා විදිහට තමයි ලියන්නේ. ඊට පස්සේ ඒක උඩින්ම දාන්න ඕන දිනේ 2025 කියලා උඩින්ම දාලා ඔය ටයිම් වලට ලියන්න. ලියලා ඉවරලා එකක් හෝ ප්‍රාර්ථනා 2-3ක් හෝ තියෙනවා නම් ඔයාලගේ ඒ දේවල් ටික ලියන්න. ගොඩාක් විට ඔයා තදින් හිතලා ඔයාට හිතන්න ඕනේ මේ දේවල් ලැබෙනවා වගේ. ඔයාට මේක පහනක් පත්තු කරගෙන ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඉටිපන්දමක් කැන්ඩල් එකක් පත්තු කරගෙන ලියන්නත් පුළුවන්. සුවඳ හඳුන් කූරත් දැල්වගෙන ගෙන්න. ඊට පස්සේ ඔයා දැන් මේ විදි දෙකක් තියෙනවා කරන්න. එකක් තමයි ජායක හදන එක. ඒක කරන්න බැරි අය ඉන්නවනම් ඔයා කහ පාට හෝ සුදු පාට වලට කැමති හිත යන කැමති වර්ණයක A4 sheet අරගෙන
ඔයා ඒක තෝරා ගන්න ඕනේ. ඔයාගේ අවශ්‍ය ලෙටර් එක ලියන්නත් පුළුවන්. ඔයාගේ වැරකි ටික ලියන්නත් පුළුවන්. එහෙම ලියාගෙන යුනිවර්ස් එකට ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න. ඒ දේවල් ලැබිලා ඔයා අත්දකින්න. ඒ දේවල් ඔයා තුල ලැබිලා දැන් ඔයාට වාහනයක් ගන්න ඕනේ. වාහනේ ඔයාට ලබා දුන්න විශ්වයට ස්තුතියි කියලා ලියලා ඒක ලැබුණා වගේ හිතන්න. දැන් ඔයාට පාර්ට්නර් කෙනෙක් ලබා ගන්න ඕන නම් අවශ්‍ය පාර්ට්නර් මවාගෙන එයා ගොඩක් ආදරේ කරන ඔයාගේ රූපය හැම දෙයක්ම මවන ඔයා ළඟින් එයාව ඉන්නවා. ඔයා යා ළඟ උණුසුම් වෙනවා දකින්න ඕනේ. එහෙම ඔයාගේ ප්‍රීතියක් මේ හිසේ සිට පාදාන්තය දක්වා ඒ ප්‍රීතිය යනවා දකින්න ඕනේ. දකින්න ගමන් ඔයා ලියලා ඒ දේවල් ආයේ නැවත 3 වතාවක් විතර කියවන්න විශ්වයට. ඒ සතුට විඳින්න ඔයා. විඳලා ඔයාට පුළුවන් ඒක ඔයාගේ ඩයරියක් තියෙනවා නම් ඒ ඩයරිය හැබැයි ඔයාට ඒ ඩයරිය ආයේ ලබන අවුරුද්ද වෙනකල් ගන්න බෑ. මේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනකල්ම ගන්න බෑ. ලබන අවුරුද්ද නෙවෙයි ඒක ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනකල්ම ගන්න බෑ. හැබැයි ඔයා ජායක හදන විදිය මම පස්සේ කියන්නම්. අර ඔයාට පුළුවන් ඩයරියක් හරි බුක් එකක් හරි ඔයා හිතේ ඔයා ගාව තියෙනවා නම් ඒ බුක් එක අර ලියපු ප්‍රාර්ථනා කොලේ හරි ලියපු ලෙටර් එක හරි දිනේ දාන්න අනිවාර්යෙන්ම එදා දිනේ දාන්න. ඒක කෙලින්ම එක්ක දෙකට නැමුවා නැත්නම් හතරට නැමුවා. ඊට පස්සේ පොත ASCII තියාගන්න. හැබැයි ඒක ඔයාට ලබන අවුරුද්ද නෙවෙයි. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනකල් ආපහු ගන්න බෑ. හරි. එතකොට ජායක හදන්නේ ඒක ලෙටර් එකක් ලිව්වත් වැකි ලිව්වත් ඒ විදිහ තමයි. හරි. ඊට පස්සේ ජායක හදන්නේ ඒකට ඔයාට මම ඒකේ වීඩියෝ එක වෙනම තියෙනවා. ඒක මම දාන්නම්. ඒක ඔයාට පැහැදිලි මදි වගේ නම් කරන විදිහ මම කියන්නම්. ඒකට ගන්න පුළුවන් වීදුරු වෙනවා නම් ගොඩක් හොඳයි. සිලින්ඩරාකාර වීදුරු. බොටල් එකක් වෙන්න පුළුවන් ඒක. එහෙම නැත්නම් ප්ලාස්ටික් වගා වීදුරු හොයාගන්න නැත්නම් ප්ලාස්ටික් එකක් ගන්න ඕකේ කමන්නේ. පියනක් තිබ්බා හෝ නැතා හෝ. ඕකේ පියනක් තියෙනවා නම් ඕකේ. ඒක පියනෙන් වහන්න පුළුවන්. ඒ දේ කරලා ඉවරුනන් පස්සේ ඊට පස්සේ පියනක් නැත්නම් ප්‍රශ්නයක්වත් නැහැ. ප්ලාස්ටික් හෝ වීදුරු ගන්න පුළුවන්. මම ගන්න වීදුරු. මම ඒක වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඒ වගේම ප්‍රාර්ථනා කරන විශ් කරන වෙලාවනුත් අනිවාර්යෙන් අවසානට දානවා. ඉතින් ඒ වීදුර අරගෙන ඒක හොඳට හඳුන්කුරකින් ක්ලෙන්ස් කරගන්න. ඊට පස්සේ ඔයා ඒකට කාසි 3ක් ඕනම කාසි 3ක් ඒ වීදුර ඇතුළට දාන්න ඕනේ. අර විදිහටම පහනක් පත්තු කරලා හොයි ටිපන්දමක් පත්තු කරලා පටන් ගන්න. ඊට පස්සේ මේ වීදුර කාසි 3 වීදුරට දැම්මන් පස්සේ හොඳට වීදුර සොලවන්න. ඊට පස්සේ ඔයාගේ අර ලියපු ලෙටර් එක හෝ ඔයා ලියා ගන්න ලෙටර් එකක් ලියනකොට එදා දිනේ දැම්මා යුනිවර්ස් එකට ආදරණීය යුනිවර්ස් එක කියලා ලිව්වා. ඔයා ලබන අවුරුද්ද තුල ජීවිතේ විඳින්න දකින්න ඕනේ හැම දෙයක්ම ඒකේ ලියන්න ඕනේ. පොසිටිව් විදිහට ලියන්න ඕනේ. සතුට හිතෙන විදිහට ලියන්න ඕනේ. ඊට පස්සේ අවසන් කරන්න විශ්වයට ස්තුතියි කරන්න. ඔයාගේ නමක් දාන්න. ඊට පස්සේ ඒ ලෙටර් එක ලිව්වා. ලෙටර් ලියන්නත් පුළුවන් මේකට වැකි ලියන්නත් පුළුවන්. වැකි ටිකක් ලියන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් අපි කාසි 3 දැම්මා වීදුරු වලට. ඊට පස්සේ ඔයා ගාව තියෙන රුපියල් 20ක් හෝ 50ක් 100ක් 1000ක් 5000 වුණත් යොදා ගන්න පුළුවන්. ඒක කොලයකුත් දාන්න ඕනේ. ඊට පස්සේ ඔයා ලියාගත්ත ලෙටර් එක හෝ ඒ ඔයාගේ ආශිර්වාද ප්‍රාර්ථනා වැකි ටික අනිවාර්යෙන් මේ ජායක ඇතුළට දාන්න ඕනේ. වීදුරු කප් එක ඇතුළට දාන්න ඕනේ. ඊට පස්සේ ඒක ඔයාගේ කන්නඩි මේසයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ස්ටඩි කරන මේසයක් තියෙනවා නම් එන්න ඒක ඔයා පේන්න වැඩිපුරම ඉන්න තැනක ඔයාට පේන්න ඒක තියා. හැබැයි ඔයාට විතරක් පේන්න අනිත් අයට ඒක විශේෂයෙන් පේන්න ඕනේ නැහැ. ඔයාට විතරක් පේන්න ඒ තැනක තියාගන්න කියලා මම කියනවා. ඒ වගේම ඔයාට මේ ප්‍රාර්ථනා ඊට උනම් පස්සේ ලබන අවුරුද්දම වෙන්න ඕනේ නැහැ. මේ ප්‍රාර්ථනා ඊට උනම් පස්සේ ඒ කොලේ වතුරක හරි ඒ කොලේ අයින් කරන්න. වතුරක හරි වතුරක් නැත්තම්. ඒ කියන්නේ ගලාගෙන යන වතුර කොමඩ් දාන්න එපා. කොමඩ් දාලා ප්ලස් කරන්න එපා. ගලාගෙන යන වතුරකට හරි එහෙම නැත්තම් ඔයාට පුළුවන් ඒක හොඳට මේ අපි කියන්නේ ගුලි කරලා ඔයාට වෙන කොහට හරි වල දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක පුච්චන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒකේ අලු ටික නොපෑගෙන තැනකට දාන්න පුළුවන් ඔයාට. ඉතින් ඔය ටික තමයි කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න. මම කරන විදිහ තාමත් 12 පෝටල් එක වෙලා නැති නිසා කරන විදිහ උදාහරණයක් විදියට වීඩියෝ සහිතව ඉස්සරහට ඉදිරිපත් කරනවා. ඉතින් මම කියපු දේවල් හැමදේම පිළිපදින්න. ඔයාලට පර්සනල් රීඩින් ගන්න ඕන නම් 07022 347 කියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ
වගේම විස්තර ලබා ගන්න. ඔයාලා පරිස්සමෙන් හොඳින් සතුටින් ඉන්න හැමදාමත් ආදරේ ඔයාලා හැමෝටම මේ දේවල් පෝටල් එක දවසේ කරන්න හැමදාම ඔයාගේ හිත නිහතමානී ආදරය කරුණාව මෛත්‍රියෙන් පුරව ගන්න අන් අයට ආදරය සමගිය බෙදන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට කියනවා ඒ වගේම. ඉතින් අනිවාර්යෙන් මේකේ වීඩියෝ එක අවසානයේ වීඩියෝ එක සහ ඒ වගේම අනිවාර්යෙන් බලන්න ප්‍රාර්ථනා කරන වෙලාවන්. ඉතින් ඔයාලා හැමෝටම ආදරේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සතුටින් පරිස්සමෙන් ඉන්න. මේ වීඩියෝ එකේ දිස්සන ආකාරයට ඔයාලා සිලින්ඩර් ආකාර බොටල් තමයි ඒ කියන්නේ බෝතලයක් හෝ එහෙම නැත්නම් මේක ප්ලාස්ටික් එකක්. මේ පේන එක නම් ප්ලාස්ටික් එකක්. ඔය විදිහට තමන්ගේ වීදුරු නැත්තම් වීදුරු බොටල් එකක් හෝ ඒ කියන්නේ වීදුරු ඔන්න ඔය විදිහට සිලින්ඩර් ආකාර බෝතලයක්. එහෙම නැත්තම් ඔයාට ගෙදර පාවිච්චියට තියෙන ඒ කියන්නේ පාවිච්චි කරපු නැති මේ විදිහට වීදුරක් ගන්න. එතකොට මේ විදිහට වීදුරක් හෝ ඔයාලට සිලින්ඩර් ආකාරයට තමයි මේ දේවල් යොදා ගන්න ඕනේ මේ වීදුරු. වීදුරු නැත්තම් ප්ලාස්ටික් එකක් ගත්තට කමක් නැහැ. ඉතින් මොකද වීදුරු ගන්න කියලා කියන්නේ මේකේ තියෙන එනර්ජි එක වැඩි. ඒ කියන්නේ බලය වැඩි කමක් නිසා තමයි මම වීදුරු ගන්න කියලා කියන්නේ. ඒ වගේ මොකද වීදුරු ඒ කියන්නේ බර වැඩිනේ ප්ලාස්ටික් එච්චර බර නැති නිසා. හරි. එහෙනම් අපි බලමු ඒකට මොනවද යොදා ගන්න කියලා. ඔයාලා ගිනි පෙට්ටියක් සාරි ලයිටර් එකක් හඳුන් කුරක් ඒ වගේම මම තෝරගත්තේ මේ වීදුර. ඔයාලට කැමති වීදුරක් හැබැයි පොඩක් විනිවිද පේන හරි මේ වගේ ඩිසයින් තිබ්බට කමක් නැහැ. වීදුරක් තෝරා ගන්න. ඉතින් මුලින්ම ඉටිපන්දමක් සහ පොතල් පහනක් දල්වන්න පුළුවන්. මේක ක්ලෙන්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ වීදුර ඒ කියන්නේ වීදුරු කප් එක ජායක ක්ලෙන්ස් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විදිහට ඔයාලා ඉටිපන්දමක් හරි අරගෙන ඔයාලගේ ඉෂ්ටකාමී දේවතුන් වහන්සේලාට පින් දීලා විශ්වයට ස්තුති කරලා පින් දීලා ඔයාලා මේක මේ හඳුන් කුඩ පත්තු කරලා මේ වීදුරු ජායක හෝ ඔයා ගත්ත ප්ලාස්ටික් ජායකට හොඳින් ඒක ඇතුළට රවුමට මේ විදිහට ක්ලෙන්ස් කරගන්න ඕනේ. ඇතුලින් හොඳට හඳුන් කුරු දුම අල්ලන්න ඕනේ. ඊට පස්සේ ඔයා හිතන්න මේකට යම්කිසි බලයක් එනර්ජි එකක් ලැබෙනවා කියලා හිතන්න. නිල් පාට හෝ රන් පාට ආලෝකයක් දිස්නයක් ඒ කියන්නේ කිරණක් මවාගෙන මේ ජායක ඇතුළට හොඳට ක්ලෙන්ස් වෙලා පිරිසුදු වෙලා යනවා දකින්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ පේන ආකාරයට මේ විදිහට කරන්න. ඉතින් මම ගත්තේ මෙන්න මේ වගේ වීදුරු කප් එකක්. ඉතින් මේ වගේ එකක් තමයි ගන්නෙ. ඔයාලත් මේ වගේ එකක් ගන්න. ඔයාලට කැමති ඒ තුනෙන් එකක් ගන්න. සිලින්ඩර් ආකාර කප් එකක් තමයි ඕනේ. අපි ඊට පස්සේ මේ කප් එකට දාගන්න ඕනේ කාසි 3ක්. ඔයාලට කැමති කාසි 3ක් දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මේ ආකාරයට ඊට පස්සේ මේ කාසි 3ක් දාගෙන මේක ඊට පස්සේ කාසි ටික දාගත්ත අපි මේ වීදුරු කප් එකට. ඊට පස්සේ ඔයාලට කැමති ඔයාලට වැඩි අගයක් තියෙන කැමති කාසි කොලයක් ගන්න. එතකොට මේ ඔයාලට කැමති දාන 20 50 100 1000 5000 එහෙම යොදා ගන්න පුළුවන්. ඔයාලට කැමති කාසි කොලයක් යොදාගෙන මේක මේ පැත්තට තමන්ගේ පැත්තට ඒක නමන්න. තමන්ගේ පැත්තට නමලා මෙන්න මේ පැත්තට මේක ඇතුළට දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ප්‍රාර්ථනා කොලේ මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. මොකද මම 12 වෙනිදාට කරන්න ඕනේ මේක හැමෝම. 12 වෙනිදා 12 පෝටල් එකේදී. ඉතින් ඒ නිසා ඔයාලා මේ අපි හිතමුකෝ මේක තමයි ඔයාලා ලියාගත්තු ලියුම ලෙටර් එක හරිය නැත්නම් ඔයාලගේ යුනිවර්ස් එකට පොසිටිව් ඔයාලා ලියපු ඒ වැකි ටික කියලා ඔයාලට අවශ්‍ය දේවල් ටික ලබා ගන්න අවශ්‍ය දේවල් ටික අන්න ඒ දේවල් ටික ලියපු කොලේ 4 ආකාරයකට කියන සමචතුරස්‍ර ආකාරයකට තමයි නවන්න ඕනේ. කොයි විදිහට හරි සමචතුරස්‍ර ආකාරයකට නවලා මෙන්න මේ වීදුරු කප් එක ඇතුළට දාන්න ඕනේ. ඔයාලට මේ තියෙන්නේ යුනිවර්ස් එකට අපි
යුනිවර්ස් එකට ප්‍රාර්ථනා කරපු ජාර් එක එහෙම නැත්නම් කප් එක වීදුරු කප් එක. ඉතින් මේක ඔයාට ඕනම අවස්ථාවක ඒ කියන්නේ මේකේ තියෙන දේවල් ඒක ලෙටර් එකක් වාගේ ලිව්වොත් වගේම ඒ වගේම ඔයා යුනිවර්ස් එකට පොසිටිව් වයිබ් එකක් තියෙන වැකේ ලිව්වොත් එහෙම මේක ආයේ ඒ කියන්නේ ඒක ඉෂ්ට සිද්ධ වුණාන් පස්සේ මම ලියන ආකාරයත් කලින් කිව්වා. ඉතින් ඒ වගේ ඉෂ්ට සිද්ධ වුණාන් පස්සේ ඔයාලට මේක මේ විදිහටම ඉස්සරහට පරිහරණය කරන්න පුළුවන්. ඔයාලගේ දේවල් මාසයකට හෝ මාස 2කට මාස 3කට වගේ එහෙම ඔයාලා මේක ફોකස් කරන ආකාරයට මේ විදිහටම ඔයාලට අවශ්‍ය දේ ලියලා මේ කප් එක ඇතුළට දාන්න පුළුවන්. ඒක ඔයාගේ මේස උඩ. ඒ කියන්නේ ඔයා නිතරම ඔයා ස්ටඩි කරන තැනක් නම් හරි කොයි හරි ඔයා නිතරම පේන ඔයා පරිහරණය කරන වගේ රූම් එකේ හරි මේසයක් තියෙනවා නම් සමහර අයට මේක ඔයාලගේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ තියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ මිරර් එකක් තියෙනවා නම් කන්නඩි මේසයක් තියෙනවා. ඒ වගේ තැනක තියන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලා මේක කැමති තැනක කියන්නේ ඔයාලට පේන ඔයාලා පරිහරණය වෙන ස්ථානයක කැමති තැනක මේක තියන්න පුළුවන්. අනිවාර්යෙන් මේක කරන්න. මේක අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ වෙන එකක්. ඉතින් ඔයාලගේ මේ දේවල් ඉෂ්ට සිද්ධ වුණාන් පස්සේ ඔයාලට නැවතත් මේ විදිහටම මේ ජාර් එක ඇතුළට නැත්නම් මේ කප් එක ඇතුළට ඔයාලට දේවල් දාලා ඔයාලගේ හීන බලාපොරොත්තු සැබෑ කරගන්න පුළුවන් කියලා කියන්න ඕනේ.